Welcome to my YouTube channel today. අද දින මම මේ ඉදිරිපත් කරන වීඩියෝව සම්පූර්ණයෙන්ම නැරඹීම තුළින් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීම සම්බන්ධයෙන් කිසිදු මුදලක් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් කතා කරනකොට මේ භාෂාව ඉගෙන ගැනීම සඳහා අපිට ඉතාමත් වැදගත් දේ තමයි words. words පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙනවා නම් අපි words දන්නවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් අපිට වැඩ කරගන්න ඉතා පහසුයි. ඒ කියන්නේ අපිට writing කරන්න, speaking කරන්න, reading නැත්නම් listening අවබෝධ කරගන්න මේ words ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපිට ඉංග්‍රීසි වල අත්‍යවශ්‍ය දෙයක් වන rules practice කරන්න. ඒවා ඉගෙන ගන්නත් අපිට words තියෙන්න ඕනේ. අංක 1ට. දැන් උදාහරණයක් ගත්තොත් බයිසිකල් පදින්න ඉගෙන ගන්න බයිසිකලයක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ප්‍රමුඛව ඊටාත්ම අත්‍යවශ්‍ය දේ තමයි words. ඒ නිසා අපි මුලින්ම අපේ විශේෂ අවධානය මේ words සම්බන්ධව යොමු කරන්න ඕනේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන ඕමනාව තියෙන උනන්දුව දක්වන සියලුම දෙනා. දැන් අපි දන්න දෙයක් තමයි අපේ දෙමාපියෝ දන්න හොඳටම මේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න යනකොට මේ දරුවන්ට දෙනවා words පාඩම් කරන්න කියලා. dictation කියලා දෙනවා. මේ දරුවෝ මේවා පාඩම් කරනවා. සමහර දරුවෝ කැමැත්තෙන් කරනවා. සමහර දරුවෝ මේකට ගොඩක් අකමැති. මේ අකමැත්තෙන් මේ භාෂාව ඉගෙන ගන්න යනකොට නැත්නම් මේ words මේ විදිහට ඉගෙන ගන්නකොට මේ භාෂාව එපා වෙනවා. ආසාව නැති වෙනවා. ඕනම දෙයක් ඉගෙන ගන්න ආසාවක් තියෙන්න ඕනේ. මෙතනදී ආසාව නැති වෙන එක සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි මම කොහොමද මේ words ආසාව කරනවා විතරක් නෙමෙයි මේ lesson එක තුලින් මේ words ඉගෙන ගැනීමේ lesson එක තුලින් අපට පුළුවන්කම ලැබෙනවා සමස්ත භාෂාවම ගොඩනගා ගන්න. එහෙනම් අපි කොහොමද මේ කාර්යය කරන්න කියන එක සම්බන්ධව බලමු. මෙතනදී මම ඔබට පැහැදිලි කරනවා අපිට ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න තියෙන පහසුම ක්‍රමය නැත්නම් ලේසිම ක්‍රමයක් තමයි මේ භාෂාව හා සම්බන්ධ ලියවිලා තියෙන කෘති මොනවා හරි දෙයක් කියවන එක. ඒ වෙන්න පුළුවන් short story එකක් වෙන්න පුළුවන්, novel එකක් වෙන්න පුළුවන්, magazine එකක් වෙන්න පුළුවන්, newspaper එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ මොකක් හරි කෘතියක් කියවනවා. කියවන්න ගන්නවා. මේ කියවීම තුළින් අපිට අපි නොදන්න words අපිට හම්බ වෙනවා. මේ හම්බෙන words අපිට කරන්න පුළුවන් underline කරගෙන මේ words ටික පොතකට ගන්න. මම උදාහරණයක් විදිහට ගන්නවා මෙන්න මේ කොටස. Elephant Pass කියන book එකෙන් උපුටාගත්ත කොටසක් තමයි මෙතන මේ තියෙන්නේ. මෙන්න මේ පොත අරගෙන අපි කියවන අතරතුර මේ විදිහට අන්ලයින් කරගන්න පුළුවන් අපිට. අපි නොදන්න words අන්ලයින් කරගන්නවා. ඒ අන්ඩර්ලයින් කරගත්ත words වල මම එක word එකක් මෙතන උදාහරණයක් විදිහට ගන්නවා මේ ක්‍රියාවලිය නැත්තම් මේ කාර්යය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි කරලා දෙන්න. මම මෙතනදී ඔබට අරන් පෙන්නනවා මෙන්න මේ word එක. නැත්නම් concentrate කියන word එක මම එතන අන්ඩර්ලයින් කරගත්තා. ඒක මම ලියා ගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට concentrate කියන word එක ලියාගෙන අපි ඊගාවට කරන්න ඕනේ මේකේ word එකේ meaning එක හොයාගන්න ඕනේ. අපි මේ නොදන්න words නේ අන්ඩර්ලයින් කරගන්නේ. එතනදී අපිට word එකේ meaning එක හොයාගන්න අපිට කරන්න පුළුවන් දේ තමයි dictionary එක භාවිතා කරන එක. ඒ dictionary එක භාවිතා කරලා මේකේ අපි පළමුවෙන්ම කරන්නේ මේකේ pronunciation එක දන්නේ නැත්නම් අපි ඒක ලියා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. pronunciation එක શબ્ද කරන ආකාරය ලියා ගන්න පුළුවන්. ඊගාවට මේ dictionary එක භාවිතා කරලා අපි මේකේ ලියා ගන්නවා තේරුම meaning එක. ඒ වගේම අපිට මෙතන තවත් වැදගත් වෙනවා මේ word එකේ අපි
අපි ඒ noun එකේ verbs එක තියෙනවද, adjective එක තියෙනවද, adverbs තියෙනවද කියලා අපි හොයාගෙන ලියා ගන්නවා. මේක අපි lesson එකක් මේ කරන්නේ. අපි මේක ඉගෙන ගන්න නැත්නම් language එකම ගොඩනගා ගන්න තමයි මේ lesson එක තුලින් අපි ගමන් කරන්නේ. මෙතනදී අපිට පුළුවන් dictionary භාවිතා කිරීමේදී ඔබට එක්කොත් Oxford dictionary එකක් නැත්නම් English dictionary එකක් තියෙනවා වඩාත් හොඳයි. එහෙම නැත්නම් අපිට ආරම්භයේදී අපිට පුළුවන් මල්ලසේකර dictionary එක භාවිතා කරන්න. මල්ලසේකර dictionary එක භාවිතා කරලත් අපිට පුළුවන් මේ කාර්යය කරන්න. මෙතනදී මම අද ඔබට පැහැදිලි කරන්නේ මේ අවස්ථාවේදී Oxford dictionary එක භාවිතා කරලා මේක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ. තමයි මම මෙතන පැහැදිලි කරන්නේ. ඒ වගේම මල්ලසේකර dictionary උත් මේක කරන්නේ කොහොමද කියන එක පිළිබඳ මේත් එක්ක මම පැහැදිලි කිරීමක් කරනවා. දැන් Oxford dictionary එකට අනුව මේ concentrate කියන word එක අපි මේක word class එක මොකක්ද කියලා අපි ලියා ගන්නවා. මේකේ word class එක තමයි verb එකක්. verb එකක් නම් මෙතන v කියලා අපිට දාගන්න පුළුවන්. ඒ වගේම මේකේ concentrate එකත් කියන word එකත් එක්ක preposition එකක් භාවිතා වෙනවා. ඒකත් අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් ඉස්සරහින් concentrate on කියන preposition එක එන නිසා අපේ දැන ගැනීම සඳහා මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊගොට අපි Oxford dictionary මේක බලනවා මේකේ ඊගා word classes මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන noun එක මේ විදිහට අපි ලියා ගන්න පුළුවන් concentration කියලා අපි ලියා ගන්නවා. noun කියන එක බව පෙන්වීම සඳහා අපි n අකුර භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ Oxford dictionary අපි භාවිතා කරනවා මේකේ ඊගාවට මේක දීලා තියෙනවා adjective එක මේ විදිහට. ඒක දීලා තියෙන්නේ concentrated කියලා දීලා තියෙනවා. අපි adjective කියන්නේ මේ විදිහට අපි භාවිතා කරනවා. ඊගාවට අපි මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ මේ word එක අපි මොකක් කරන්නේ dictionary තුලින් Oxford එකක් නම් මේක dictionary භාවිතා කිරී බලද්දී මේක අපිට meaning එක දීලා තියෙනවා. English වලින්මයි දීලා තියෙන්නේ. ඊගාවට මෙතන බලන්නේ meaning එක හොයාගන්න ඕනේ. මේ word එකේ meaning එක. meaning එක මොකක්ද කියලා අපි භාවිතා බලනවා. ඒතර Oxford dictionary මේකේ meaning එක දීලා තියෙන්නේ to direct one's attention, effort, etc. කියලා විදිහට දීලා තියෙනවා. ආදි වශයෙන් මේ විදිහට meaning එක ලියා ගන්න පුළුවන්. මේක මල්ලසේකර භාවිතා කරනවා නම් කිසි ගැටලුවක් නැහැ ආරම්භයේදී. මේකේ තියෙන meaning එක අපි මේ ලියාගත්ත මුලින්ම ලියාගත්ත word එකේ meaning එක අපි සිංහලෙන් ලියා ගන්නවා. ඊගව කාර්ය මේකට අපිට පුළුවන් similar words තියෙනවද කියලා බලන්න. මේ විදිහට ලියා ගන්නවා similar words කියලා මේ විදිහට ලියාගෙන අපි ඉස්සරහින් similar words කීපයක් ලියා ගන්න පුළුවන්. මෙතනදී similar words දීලා තියෙනවා focus කියලා. ඒ වගේම pay attention on, මේ විදිහට similar words එකක් දෙකක් තුනක් අපි ලියා ගන්න ඕනේ අපි මේ lesson එක කරගෙන යන අතරතුර. ඊගව කාර්යය තමයි අපිට මෙතන වැදගත්ම දේ මේ word එකේ භාවිතය පිළිබඳ අපි තේරුම් ගන්න ඕනේ. එතනදී මේ නැත්නම් මේ word එක sentence එකේ use කරන්නේ කොහොමද? නිවැරදි function එක මොකක්ද කියලා හොයා ගන්න ඕනේ. මෙතනදී අපිට කරන්න පුළුවන් එක් කාර්යයක් තමයි මේ word එක අපි ගත්තේ තැනින්. අපි ඒක article එකකින් හෝ newspaper එකකින් හෝ novel එකක කොතනින් හරි ගත්ත තැනින් අපි ඒ sentence එක අපි අරන් ලියා ගන්න ඉතාමත් වැදගත්. එතනින් අපි මේ word එක භාවිතය නැත්නම් usage එක function එක මොකක්ද කියලා පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් අපිට. එහෙනම් මෙතනදී අපි මේ word එක මම ගත්තේ elephant fast කියන novel එකකින්. ඒකේ ලියලා තියෙනවා මේ word එකේ usage එක මේ විදිහට I concentrated on watching a column of tiny black ants trying to drag a dead moth කියන sentence එක අපිට පුළුවන් මෙතන ලියා ගන්න. නැත්නම් ඔබ ඒ උපුටාගත්ත word එක උපුටාගත්ත sentence එක example විදිහට යටින් ලියා ගන්න. ඊගාවට වැදගත් කාරණය. එහෙම ලියාගත්තට පස්සේ අපි ඊගාවට කරන්න ඕනේ Oxford dictionary එකක් use කරනවා නම් මේ word එක භාවිතා කරලා sentence නිර්මාණය කරලා තියෙනවා.
අන්නේ නිර්මාණය කරපු sentence කීපයක් අපිට මෙතන ලියා ගන්න පුළුවන්. එතනදී අපි මේ Oxford Dictionary refer කරනකොට reading part එකත් අපි අතින් වෙනවා. භාවිතා කරලා තියෙනවා. I can't concentrate on my work. I can't concentrate on my work. Another example, we must concentrate our efforts on improving education. මේ විදිහට අපිට example ලියා ගන්න පුළුවන්. ඊගා අපි කළ යුතුමද? දැන් මේක මල්ලසේකර ඩික්ෂනරි එක භාවිතා කරනවා නම් මේ විදිහට example භාවිතා දීලා නැහැ. එතනදී අපිට ගැටලුවක් නැහැ. අපි sentence එක අර උපුටා ගත්ත තැනින් example එක ලියා ගන්නවා. ඊගාට අපි කළ යුතුම දේ තමයි අනිවාර්යයෙන් මේ දේ කරන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ word එක භාවිතා කරලා අපි අපේ example අවම තුනක්වත් ගොඩනගනවා. මේ කාර්යය හරහා තමයි අපිට අපේ grammar improve වෙනවා. ඒ වගේම writing skill එක develop වෙනවා. words knowledge එක එනවා, grammar knowledge එක එනවා, writing skill එක එනවා. භාවිතා කරලා මම මේ විදිහට example තුනක් ගොඩනගනවා. Please concentrate on your work. In the example, she tries to concentrate in class. In the example, on his studies. Right. මේක තමයි ඉතාමත්ම වැදගත් දේ. ඒ කියන්නේ අපි විසින් ලියාගත් වර්ඩ් එක භාවිතා කරලා example අවම තුනක්වත් ගොඩනගන එක. මේ හරහා අපේ අනිවාර්යෙන් writing skill එක develop වෙනවා. එනිසා මෙතනදී මේ කාර්යය අවම වශයෙන් මේ words දවසට 5ක් වගේ කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අවම words තුනක්වත් මේ විදිහට practice කරන්න ඕනේ. මේ practice කිරීම හරහා අපිට ඉතාමත් වැදගත් language එක ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වූ කාරණා කීපයක් මේ හරහා අපිට ඉටු කරගන්න පුළුවන් වෙනවා. එකක් තමයි අපේ word stock එක improve වෙනවා. word stock එක improve වෙන ගමන් අපි read කරන ගමන් තමයි මේක වැඩේ කරන්නේ. article එකක් කරේ novel එකක් කර read කරන ගමන්. එතකොට අපේ automatically අපේ brain එක මේ කියවීම තුළින් grammar structures absorb කරගන්නවා. ඒ කියන්නේ අපේ grammar skill නැත්නම් grammar knowledge එක improve වෙනවා. ඒ වගේම මේ කාර්ය කරගෙන යන අතරතුර අපිට ඉතාමත් වැදගත් දෙයක් අපි language එක ගොඩනගෙනවා. ඒක තමයි writing skill එක. මේ example ගොඩනගනකොට අපි writing skill එක develop වෙනවා. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ word සම්බන්ධව ගත්තාම මේ words අපි ආයාසයෙන් පාඩම් කරනකොට ඉතාමත්ම කෙටි කාලයක් තුළ අමතක වෙන එක. මිට හේතුව තමයි අපිට මේ word එක අපේ brain එක හරියට හඳුනගන්න නැහැ. අපි word එක ඒවලට පාඩම් කරා අමතක වුණා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. දැන් අපි ඉන්නවා අපේ අසල්වැසියෝ. අපේ අසල්වැසියා කියන පුද්ගලයා අපි නිතරම දකිනවා. ඒ දකින පුද්ගලයා අපිට මොන මොහොතේ කොයි අවස්ථාවේ කොතන හම්බුණත් ක්ෂණිකව අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මීට අවුරුදු 10කට 15කට උඩදී 20කට උඩදී අපි දැකපු කෙනෙක් අපිට අහම්බෙන් කොතනකද හරි හම්බුනොත් එහෙම අපේ බ්‍රේන් එකට යම් වෙහසක් දරන්න සිද්ධ වෙනවා මේ පුද්ගලයාව හඳුනා ගන්න. ඇයි? අපි ගොඩ කාලයකින් මේව දැකලා නැහැ. එතකොට ඒ වෙහස දරන්න සිද්ධ වෙන්නේ යන්නේ හේතුව නිසා. අන්න ඒ ආකාරයට අපි වර්ඩ් එකපාරක් දැකලා පාඩම් කරලා ඒ විදිහට තිබුණාට
පසු කාලිනව අපි එකෙන් වැඩ ගන්න අවශ්‍ය වුණාම එක්කොත් අපිට ලියන්න, කතා කරන්න, මේ වගේ ස්කිල් වලට භාවිත කරන්න අවශ්‍ය වෙනකොට මේ වර්ඩ් එකෙන් අපිට මේ වර්ඩ්ස් එන්නේ නැහැ. අපේ බ්‍රේන් එක හුරු නැහැ මේ වර්ඩ්ස්. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්න අර අසල්වැසියා ඇහැට දකිනවා වගේ මේ වර්ඩ්ස් අපිට අපේ බ්‍රේන් එකට හුරු වෙන්න ඕනේ. එහෙනම් හුරු වෙන්න නම් අපිට මොනවද අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ? මේ වර්ඩ්ස් හුරු වෙන්න නම් මේ වර්ඩ්ස් අපි නිතර දකින්න ඕනේ. දකින්න ක්‍රමය තමයි මම ඔබට මේ අද කියලා දුන්නේ. එහෙනම් කියවන්න මේ විදිහට ඔබ කියවීම තුළින් මේ ලෙසන් එකෙන් ඉගෙනගත්ත වර්ඩ්ස් පවා පිළියාගත්ත වර්ඩ්ස් පවා අපි අර විදිහට මේක ආටිකල් එක කියවගෙන මේ ලෙසන් එක ඉස්සරහට කරගෙන යනකොට මේ වර්ඩ්ස් අපිට ඇහැට පේනවා. මේ අපි නිතර දකිනවා. ඒ දකිනකොට අපිට මේ වර්ඩ්ස් ඔටෝමැටිකලි අපි බ්‍රේන් එක හඳුනා ගන්නවා අසල්වැසිය හඳුනාගත්තා වගේ. එතකොට අපිට අපි එක්ක කතා කරනකොට ලියනකොට නැත්නම් මොන හරි දෙයක් අහුම්කම් දෙනකොට මේ වර්ඩ්ස් පිළිබඳ අපේ බ්‍රේන් එක අපි හඳුනා ගන්න නිසා ශනිකව අපිට වැඩ කරගන්න ඉතා පහසුයි. එහෙනම් ඔබට තේරෙනවා මෙන්න මේ ලෙසන් එක අද සිට ඔබේ දරුවට ඔබ වැඩිහිටියෙක් නම් මෙන්න මේ ස්ටෙප් බයි ස්ටෙප් දිනපතා අවම වර්ඩ්ස් තුනක්වත් ප්‍රැක්ටිස් කරගෙන යන්න. එතකොට අපේ මේ ලැන්ග්වේජ් එක කියන එක ඉගෙන ගැනීම ලොකු චැලෙන්ජ් එකක් වෙන්නේ නැහැ. ඒ වගේම මම කුඩා දරුවන් සම්බන්ධෙනුත් ඔබට යම් පැහැදිලි කිරීමක් විතර කරනවා. දැන් කුඩාම දරුවෝ අපි කියමු grade 3 4 5 වගේ දරුවෙකුට සමහර අවස්ථා 6 දරුවෝ ඉන්න පුළුවන්. විවිධ මට්ටම් වල ඉන්න දරුවෝ ඊට ඉහළ ලෙවල් වල ඉන්න පුළුවන්. මේ ක්‍රමවේදයන් භාවිතා කරන යම් අපහසුතා තියෙන්න පුළුවන් කුඩා දරුවන්ට. ඒ දරුවෝ Tamanට සුදුසු ටෙස්ට් එක නැත්නම් පොඩි බුක්ලට් එකක් පොතක් අරගෙන කතන්දර පොතක් අරගෙන Taman දන්නේ නැති words underline කරගෙන මේ විදිහට ලියා ගන්න. සිංහල තේරුම ඩික්ෂනරි රිෆර් කරන්න ටිකක් අපහසු වෙනවා. බලන්න අපහසු වෙනවා. එයාට පුළුවන් අද තියෙනවා AI තාක්ෂණ එකක් භාවිතා කරලා එයාට වර්ඩ් එක ප්‍රොනන්සියේෂන් එක හොයාගන්න. ඒ වගේම මීනින් එක හොයාගන්න පුළුවන්. සිංහල තේරුම ලියා ගන්න ඉස්සරහින්. එයාට දෙන්න මට මේකට සිමිලර් වර්ඩ්ස් දෙන්න කියලා. ඒ වර්ඩ් එකට එයා සිමිලර් වර්ඩ්ස් දෙයි. කීපයක් ලියා ගන්න. ඊට පස්සේ මෙයාගෙන් ඉල්ලන්න මොකද්ද? එක්සැම්පල් සෙන්ටෙන්ස් කීපයක් එයා දෙනවා. සිම්පල් සෙන්ටෙන්ස් ඉල්ලන්න. සිම්පල් බොහොම සරල වාක්‍ය ටිකක් දෙන්නකො මට මේකට කියලා ඉල්ලන්න. එහෙම සිංහලෙන් ඉල්ලුවක් දෙනවා අය. වර්ඩ් එකට ඉංග්‍රීසි සෙන්ටෙන්ස් ඉල්ලන්න. ඊට පස්සේ ඒකෙන් කීපයක් 3ක් 4ක් ලියා ගන්න. ඊට පස්සේ ඒ දිහා බලලා සරල එක්සැම්පල් 3ක් ලියන එක ඉතාල වැදගත්. අපි හෝස් කිව් තියෙන වර්ඩ් එක ප්‍රැක්ටිස් කරනවා නම් my favorite pet is horse කියලා ලියුවත් ඇති. it is a පොඩි දරුවන්ට ඒ ඇති. කුඩා සෙන්ටෙන්ස් ලියන්න. වැඩිහිටි දරුවෝ අනිවාර්යයෙන්ම අපි ගන්න ආටිකල් එක මම මුලදී පැහැදිලි කරපු ක්‍රමවේදයන් ඔස්සේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය නැත්නම් මලසේකර ඩික්ෂනරියක් වැනි දේවල් භාවිතා කරලා මේ ක්‍රමවේදය අනිවාර්යෙන් අනුගමනය කිරීම තුළින් තමයි නියම ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. අපි දැන් ඉගෙන ගන්නකොට කිසියම් කෙටි කාල සීමාවක් තුළදී මොනවා හරි දෙයක් ඉගෙනගෙන ඒ දේ අමතක වෙලා යන්න පුළුවන්. පසු කාලිනව. අපි නිතර කියවන්න අපේ දැනුම අලුත් වෙනවා. ඒතකොට මේ ලෙසන් එක යම් කාලයක් කරනකොට අපි රීඩින් හැබිට් එකක් ගොඩනගිනවා. ඒ හැබිට් එක හරහා අපිට මේ ලැන්ග්වේජ් එක අපිට සදාකාලිකව නැත්නම් ඕනෑම කාලයක භාවිතා කිරීමේ හැකියාව තියෙන. නැත්නම් ඉංග්‍රීසි වලින් වැඩ කිරීමේ අපිට මේ හැකියාව ලැබෙනවා. අපිට අනවශ්‍ය පරිදි මුදල් නාස්ති නොකර අනවබෝධයෙන් ගමන් යන්න අවශ්‍ය නැහැ. හොඳ අවබෝධයක් තියෙනවා මේක කරගන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධව. මම ඉදිරියට ඔබට මේ වගේ සුවිශේෂී වීඩියෝ ගේනවා මේ ලැන්ග්වේජ් එක සම්බන්ධයෙන්. අනේ වීඩියෝ ඔබට නරඹන්න මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඉගෙන ගන්න ඕමනා උනන්දුව තියෙන සියලු දෙනාටම මේක share කරන්න. කරලා ඔබ එකතු වෙන්න මාත් එක්ක මේ ගමන යන්න අනිවාර්යයෙන්ම language barrier එක නැත්නම් language challenge එක ඔබ මේ මාත් එක්ක එකතු වීම තුලින් ජය ගන්නවාමයි. එහෙනම් have a nice day.